කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මම මේ වීඩියෝ එක අරගත්තේ මැයි මාසේ 24 වෙනිදා. මගේ ජීවිතයට එකතු වුණු ලස්සනම ලස්සන තවත් දවසක්. මොකද්ද දන්නවද? අද අවුරුදු 24කට පස්සේ 99 O level කරපු අපේ යාළුවෝ සෙට් එක එකතු වෙනවා. මට මේක වොයිස් කරන වෙලාවෙත් ඒ මතකයන් මාර විදියට ගලාගෙන එන්නේ. ඒ මතකයන්ගෙන් ඈත් වෙන්න බෑ. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. ලස්සනයිද කියලා කියන්නකෝ. සමහරක් තැන් නම් වීඩියෝ කරගන්න බැරුව ගියා. චූටි තැන් ටිකක් වීඩියෝ කරගත්තා. මොකද කතා කරන්න ගොඩක් දේවල් තිබුණ තැනක්නේ. ඉතින් වීඩියෝ කරන්න අමතකත් වුණා. මම දැන් යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. මේ වෙද්දි දවල් 11යි. ඔය ඉන්නේ 11 ඒ පන්තියේ කට්ටිය. 11B, 11C, 11D, එතකොට 11E පන්තිවල කට්ටියගේ ෆොටෝස් තමයි ඔය තියෙන්නේ. ඉතින් ඔන්න ඉතින් දැන් වැඩේ පටන් අරගත්තා. මෙතනින් අපි හැමෝගෙම මූණවල් වල තිබුණේ හිනාව විතරමයි. අපි විවාහ වෙච්ච අම්මලද දරුවෝ ඉන්න අම්මලද කියලා අපිට ටික වෙලාවකට මෙතනදී අමතක වුණා. මොකද අපි ඉස්කෝලේ ගිය කාලේ වගේම තමයි එතනදිත් හැසිරුණේ. ඒ විදිහට කතා කෙරුවේ, ඒ විදිහට අත්අල්ලන් හිටියේ, කරට අත දාගෙන හිටියේ, hina වුණේ. අපි අර ඉස්කෝලේ ගිය ළමයි වගේමයි. ඉතින් මෙතන සද්ද නම් ඔයාලට අහන්න දෙන්න බෑ. කන් පැරේ ඔබටයි මා ආදරේ කතා හොදට කතා ඔබට කියන්නම් ඉර හැරෙන වෙලේ සඳ පානේ ගීත ගයන්නම් ඌරින් කම්බි මාගත ලම්බි ඔබටයි මා ආදරේ කතා හොදට කතා ඔබට කියන්නම් ඉර හැරෙන වෙලේ සඳ පානේ ගීත ගයන්නම් කම්බි මාගත ලම්බි ඔබටයි සුළඟේලෙලේනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි ඇත කාලය මැව් වෙනසක අරුමේ සුළඟේලෙලේනා මලසේ දඟපා අප පාසැල් ගිය කාලයේ යාළුවාද නැත වෙන අයෙහි ඇත කාලය මැව් වෙනසක අරුමේ. ඉතින් දවල් 1:02 විතර වෙද්දි අපි ලන්ච් එක ලෑස්ති කරලා ගත්තා. දැන් නම් ඉතින් හොඳටම බඩගිනි. අපි දැන් මේ කන්න තමයි යන්නේ. ඔය තියෙන්නේ අපේ වෙරෝනිකා හදලා ගෙනාපු ලස්සනම ලස්සන රසම රස කේක් එක. ඔය තියෙන්නේ අපේ නිරෝෂණී අපිව සර්ප්‍රයිස් කරන්න යපු කේක් එක. ඔන්න දැන් ඉතින් අපි ලෑස්ති වෙන්නේ ඒන්ජල් ගේම් එක කරන්නයි. මං හිතන්නේ අපේ මේ චූටි දුවල පුතාලා නම් දන්නව ඇති. ඔන්න ඉතින් අපි ඒ කාලෙට ගියා. ඒන්ජල් ගේම් එක කරද්දි හරි ආසාවෙන් ඉන්නේ. මොකද ලස්සන තෑගි හම්බ වෙනවනේ. ඉතින් ඔය මිෂේලි අපි හැමෝගෙම නම් බෙදලා එක එක්කෙනාට දෙනවා. අපිව මෙහෙම එකතු කරන්න වැඩියෙන්ම මහන්සි වුණ කෙනා කිව්වොත් හරි. ඒකම අපේ රමේෂවත් ආදරයෙන් මතක් කරනවා. ඒ දෙන්නගේ මහන්සිය, කාලය හැමදේම කැප කරලා අපිට ලස්සනම ලස්සන සුන්දර මොහොතක් දෙන්න ගොඩාක් මහන්සි වුණා. ඉතින් දැන් මේ වෙද්දි අපි එක එක්කෙනාගේ නම් හම්බ වෙලා තමයි තියෙන්නේ. ඔහොම යද්දි මම පෙන්නන්නම්කෝ මගේ නම හම්බ වුණ කෙනා සහ මට කවද හම්බ වුණේ කියලා. පුදුම සතුටකින් ඉන්නේ. මට මේක බලද්දී වොයිස් එක දාන්න හිතෙන්නෙත් නැහැ.
මේ වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න හිතෙනවා. ඔය ඉන්නේ නදීරා. නදීරට හම්බ වෙලා තිබුණේ මගේ නම. ඔය ඉන්නේ සුරන්දි. මට හම්බුනේ සුරන්දිගේ නම. ඔන්න ඉතින් බැලුන් ඩාන්ස් එකත් පටන් ගත්තා. පේනව නේද දඟලන දැඟලිල්ල? හම්මෝ hina වෙලා පණ ගියා. නඩලට ගන්න කියනවා, පපුවට ගන්න කියනවා බැලුන් එක. ආයේ බඩට ගන්න කියනවා, ආයේ පිටට ගන්න කියනවා. ඉතින් අයියෝ පුදුම ඔට්ටුවක් තමා වෙන්නේ. වටේ ඉන්න කට්ටිය බලාගෙන hina වෙද්දි මෙයාලට නළලට ගන්නත් බෑ, පපුවට ගන්නත් බෑ, පිටට ගන්නත් බෑ. එයාලටත් hina යනවා. අයියෝ දැක්කනේ උන දේ. ඉතින් ඔය දෙන්න තමා අවසානයේ මේ ගේම් එක වින් කෙරුවේ. රෙක්සිකා සහ අපේ නිලංකා. බලාගෙන ඉන්නකො චුට්ටක් කොහොමද දෙන්න මේ ගේම් එක ඉවර කරන්න කියලා. පුදුම විදිහට අතීතයට යන මතක මේවා. හරි ආසාවෙන් තමයි මම මේ බලාගෙන ඉන්නේ. හරි. ඒ ගේම් එක ඉවරුණා. ඔන්න ඉතින් දැන් පටන් ගත්තා අපේ කට්ටියට හැමදාම හොඳ පුරුද්දක් තියෙන සංගීත පුටු තරඟේ. කොහොමද රවුමේ ලොකු. හැබැයි ටට්ටක් ගාලා මේ ඉන්න හැමෝම හැලිලා ගියා. බලාගෙන ඉන්නකො චුට්ටක් මොකද වෙන්නේ කියලා. හොඳ සින්දුවකුත් දාලා තියෙන්නේ ඔය වෙලාවේ. ඒකයි ඔය කට්ටිය නටනට යන්නේ. මම කිව්වේ මට ඕක චුට්ටක් ඇහෙන්න දාන්න බෑ. මොකද මෙතන කියන දේවල් hina වෙන විදිහ, ඒ කෑ ගහන විදිහ ඔයාලට අහගෙන ඉන්න බෑ. ඒක නිසා තමයි මම එතන සද්ද දාන්නේ නැතුව ඒ වීඩියෝ එක විතරක් ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලද්දී මම කිව්වනේ අපි අවුරුදු 24කට පස්සේ එකතු වුණේ කියලා. ඉස්සර අපි එකතු වුණාමත් මේ විදිහට තමයි එකතු වෙන්නේ. මේ විදිහට තමයි කෑ ගහන්නේ, මේ විදිහට තමයි දඟලන්නේ. ඉතින් මෙතන හිටපු කාගේවත් ළඟ තරාතිරම් කිසිම දෙයක් තිබුණේ නැහැ. ලොකුකම්, අහංකාරකම්, උඩඟුකම්, ඒ වගේ දේවල් කිසිම දෙයක් මේ අපි කාගේවත් අතරේ තිබුණේ නැහැ. ඒක තමයි මම දැක්ක සුන්දරම දේ. ඉතින් අවසානයේට ඔන්න ඉතුරුනේ රෙක්ෂිකා අයින් වුණාට පස්සේ අපේ තනුජයි තිලිනි. ඉතින් තනු නම් බෑ කිය තමා ගියේ පපුවත් රිදෙනවා මොකද ඒ තරම් ඩාන්ස් කෙරුවා. මට මෙතන සද්දේ ඔයාලට අහන්න දෙන්න බෑ. හරිම අමාරුයි මොකද ඒ තරම් හයියෙන් hina වෙනවා. ඒ තරම් හයියෙන් කතා කරනවා. ඉතින් තව ඉස්සරහට බලා ගන්න පුළුවන් අපේ ලස්සන ෆොටෝ එකක්. අපේ කට්ටියගේ ලස්සන ෆොටෝ එකක්. ඉතින් ආයෙමත් thank you කියනවා අපේ මිෂේලිට, රමේෂට. අපිට මේ වගේ සුන්දර මොහොතක් ලබා දුන්නට, සුන්දර දවසක් ලබා දුන්නට, ජීවිතේ අමතක නොවන දවසක් කරලා දුන්නට. ඉතින් ඔයාලටත් ස්තුතියි කියනවා මගේ මේ වීඩියෝ එක බලාගෙන හිටියට. මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම share කරන්නත්, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. බලන්නකෝ අවසානට මොකද වෙන්නේ කියලා. ඔය තියෙන්නේ අපේ ලස්සන ෆොටෝ එක. අර තරඟ වලින් දිනපු අයට චූටි තෑගිත් දුන්නා ඉතින්. ඒ වගේම රස පැණි ආප්පෙකුයි ඉඟුරු ප්ලේන්ටි එකකුත් හම්බ වුණා. thank you ඔයාලා හැමෝටම.